ව්‍යාපාරයක් පටන් ගන්න කැමති එක්කෙනාට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? මේ ව්‍යාපාර වර්ගය තමයි මේ වෙද්දි ලෝකේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාර සංවිධාන වර්ගය. මොකක්ද මේක? කේලසම ව්‍යාපාර නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර කියලා කියන්න පුළුවන්. ඇයි මෙච්චර කට්ටියක් මේක පටන් ගන්න කැමති? මේකේ වාසි මොකක්ද? මේකේ අවාසි මොකක්ද? මේකේ නීතිමය බලපෑම කුමක්ද? ඒ වගේම අනිවාර්යෙන් විභාගෙට මේකෙන් ප්‍රශ්නයක් එනවා. අපි බලමු මොකක්ද මේ කියලා. තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාරයක් කිව්වහම ඒ නමේම තියෙනවා මේක ඉන්නේ එක්කෙනෙක්. එයා තමයි අයිතිකාරයා. අයිතිකාරයා ගාව තියෙන යන්ත්‍ර සූත්‍ර, ඉඩම් ගොඩනැගිලි, යාන වාහන, මුදල් ඔය ඕනම දෙයක් ව්‍යාපාරයේ ප්‍රාග්ධනීය විදිහට යොදවලා එයාට ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. මොනවාද මේ ව්‍යාපාරවල තියෙන වාසි? වාසි තමයි අයිතිකාරට ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ තනියම තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ඒ තීරණ වල රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. තා මොනවාද මේකේ තියෙන වාසි? මේ ව්‍යාපාරයේ ලාභය අයිතිකරුට තනියම භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපාරයේ උඩට යනවද පල්ලෙහාට යනවද කියලා තීරණය වෙන්නේ අයිතිකාරයාගේ කුසලතාවය, දක්ෂතාවය, කැපවීම මත තමයි මේ ව්‍යාපාරයේ අනාගතය තීරණය වෙන්නේ. ඒ වගේම මේ ව්‍යාපාරවල අවාසිත් තියෙනවා. මොකක්ද අවාසි? මේ ව්‍යාපාරවල අයිතිකාරයෝ එක්කෙනෙක්ගෙන් හින්දා ලොකු ප්‍රාග්ධනයක් රැස් කරගන්න බෑ. ඒ වගේම මේ ව්‍යාපාරවලට අඛණ්ඩ පැවැත්මක් නැහැ. නෛතිමය පුද්ගල භාවයක් නැහැ. ඒ වගේම වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි කියන්නේ මේ ව්‍යාපාරය වෙනුවෙන් ණයක් අරන් තිබ්බොත් ඒ ණය ගෙවන්න ව්‍යාපාරය තුල සල්ලි නැත්තම් අයිතිකාරයාට තම පෞද්ගලික දේපල පවා විකුණලා ඒවා පවා කැප කරලා මේ ණයෙන් නිදහස් වෙන්න වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ තනිව තීරණ ගන්න හින්දා සමහර අයිතිකාරයාගේ තීරණ වරදින්න පුළුවන්. මේ ව්‍යාපාරවලට තියෙන නීතිමය බලපෑම මොකක්ද? මේ ව්‍යාපාරය අයිතිකාරයාගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් උදාහරණයක් විදිහට අයිතිකාරයාගේ සම්පූර්ණ නමින් නැතුව ABC කම්පැනි කියලා පවත්වාගෙන යන්නේ නම් මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්යයි. මේකට අදාළ පනත තමා 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. මේක ලියාපදිංචි කරන්න අපි කොහෙටද යන්න ඕනේ? අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අපේ ID එක දීලා අපිට ෆෝම් එකක් ගන්න පුළුවන්. අපි මේ ෆෝම් එක අරගෙන සම්පූර්ණ කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් දුන්නාම අපි අදාළ සුදුසුකම් සපුරා ඇතනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අපේ ව්‍යාපාරයේ නම ලියාපදිංචි කරලා දෙනවා. ඔන්න ඕව තමයි කේලසම් ව්‍යාපාරයකට ඇති නීතිමය බලපෑම.